ඔයාලා අපි හරිම ආසාවෙන් වගා කරන රෝජා ඇන්තෝරියම් ගැන පුංචි දෙයක් මම දැක්කා. ඉතින් මට ඒ දේ ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා. මං හිතනවා මේ වෙද්දී එකම තැනක වැඩිම රෝජා ප්‍රමාණයක් මේ වෙනකොට වගා කරලා තියෙන තවනක් තමා අපේ තියෙන්නේ කියලා. මොකද එහෙම කියන්න හේතුව රෝජා විතරක් මම මේ වෙද්දී 1000කට වැඩි ප්‍රමාණයක් වවලා තියෙනවා. මගේ මේ වීඩියෝ එකේ අරමුණ රෝජා පැලාලවි කිරීමවත් ඒ වගේ දෙයක් නෙවෙයි. මොකද මට මේ වෙලාවේ ඔයාලා ඉල්ලුවත් රෝජා දෙන්න විදිහක් නැහැ. මොකද ඉස්සරහටත් එළියට දෙන්න ලොකු ප්‍රමාණයක්කට ඇනවුම් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා මේ වෙලේ මම රෝජා ලැබි කරන්නේ නැහැ. හැබැයි මේ මම දෙන දැනුම ඔයාලා අරගන්න. ඉතින් මේ මලේ හැඩේ ගැන චුට්ටක් බලන්නකෝ. හරි කර්ලි ගතියක් පෙන්නනවා. ඉතින් මම බැලුවා එක මලකද දෙකද කියලා. නෑ, මම දැක්කා අලුත් එක්කෙන හැම මලක්ම ඒ වගේ. ඔයාලට පේනවද මේ ගහේ තියෙන මල් දෙකම ඒ වගේ මේ තව පොට් එක තිබ්බේවා. ඉතින් හරිම ලස්සනයි. දවසක යායක් හදන්න පාළු නොවෙන ලස්සන වර්ගයක් තමයි ඉතින් රෝජා කියලා කියන්නේ.